ජලයේ කලපුව පසු කරමින් උතුරු වෙරළාශ්‍රිත ගොඩබිම් තීරය ඔස්සේ පුදුමාතලන් යුදමුක්ත කලාපය දෙසට යන මාර්ගයයි මේ. මාර්ගය හරස් කොට ත්‍රස්තවාදීන් මේ පස්බැම්ම තනා තිබුණේ 55 සේනාංකයේ හමුදා බලඇණිවල වේගවත් ගමන අඩාල කිරීමේ අරමුණින්. 55 සේනාංකයේ ඉදිරියට පැමිණි ගමන් මගෙහි ත්‍රස්තවාදීන් මෙතරම් ආරක්ෂක බැමි ගොඩනැගුවේ පාබල සෙබළුන්ගේ හා සන්නද්ධ රථවල ඉදිරි ගමන අඩාල කිරීමට ඇති හොඳම බාධකය එය වූ නිසායි. ඊට පෙර මුහමාලේ වෙච්චලයිකරණි චුන්ඩිකුලම් සහ චලේ ප්‍රදේශවල හමු වූ ආරක්ෂක පස් බැමි වලට වඩා එම පස් බැම්ම ප්‍රමාණයෙන් කුඩා වූ එකක්. හමුදාව පවසන්නේ මේ බැම්ම ශක්තිමත් ලෙස ඉදිකිරීමට තරම් කාල වේලාවක් කොටි සමාජිකයන්ට නොහිමි නොවීම ඊට හේතු වන්නට ඇති බවයි. LTTE සමාජිකයන් සමග කොටි සමාජිකාවන්ද මෙහිදී හමුදා ප්‍රහාර වලින් විනාශ වූ බවට සාධක දැකගත හැකියි. මෙම බැම්මට ඔබ්බෙන්නේ නැති මීළඟ ආරක්ෂක බැම්මේ වෙරළ තීරයේ දෙසට විහිදෙන කොටස මෙලෙස දැක ගැනීමට පුළුවන්. ඉදිරියටත් පස්පෙම තියෙන්න පුළුවන්. ඒ වගේම සතුරාගේ ප්‍රහාර මැද්දේ තවදුරටත් අපිට හමු වෙන ඕනෑම බාධකයක් බිඳහැලෙමින් බොහොම උසස් මානසික මට්ටම උසස් චිත්තයෙන් ඉන්නවා අපේ ඉදිරි ක්‍රියාන්විතවලට. ප්‍රහාර වලින් පසු ගිනි අවි ක්ලේමෝ හා අරුල් වර්ගවල බෝම්බ රැසක්ද සොයා ගැනීමට 552 බල සේනාවේ පළමු පාබල හමුදා රෙජිමේන්තුවේ සෙබළුන්ට හැකි වුණා. පනස්පහ සේනාංකාධිපති බ්‍රිගේඩිය ප්‍රසන්නද සිල්වා පවසන්නේ පාබල බලඇණි යුදමුක්ත කලාපයට ආසන්න වන විට එහි සිටින සාමාන්‍ය ජනතාව ත්‍රස්ත බාධක මැඩගනිමින් හමුදා පාලන ප්‍රදේශයට පලා එනු ඇති බවයි. මේ ආකාරයේ ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක පස් බැමි 15කට අධික සංඛ්‍යාවක් පසු කරමින් පැමිණි 55 සේනාංකයට මෙම ස්ථානයේ සිට මීටර 400ක් පමණ ඉදිරියෙන් තවත් පස් බැම්මක් හමුවීමට නියමිත බවයි 55 සේනාංකාධිපති බ්‍රිගේඩිය ප්‍රසන්නද සිල්වා පවසන්නේ. ගුවන් නිරීක්ෂණයන්ට සහ පාබල සෙබළුන්ගෙන් ලබාගත් තොරතුරු වලට අනුව එය මෙම පස් බැම්මටත් වඩා දියුණු ලෙස ඉදිකර ඇති බවයි යුද හමුදාව පවසන්නේ. ජාතික රූපවාහිනිය අමල් සමන්ත පුදුමාතල නුතුරු ආරක්ෂක වළල්ලේ සිට